අයිවන් අපි අදත් බොහොම උනන්දුවෙන් උද්‍යෝගයෙන් ලෑස්ති වෙලා ඉන්නවා අපේ ජීවිතයේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න. නෑ එහෙම කිව්වහම ඒක වැරදීනේ. ඔව් එහෙම කිව්වහම හරි වෙන්නත් පුළුවන්. මොකද හේතුව අපිට අද මේ රාත්‍රියේ රුපියල් මිලියන 10ක් ජයග්‍රහණය කිරීමේ අවස්ථාව තියෙනවා. එහෙම නැත්නම් රුපියල් කෝටියක් දිනන්න අවස්ථාව තියෙනවා. ඒක අපිට කියන්න පුළුවන් ජීවිතයේ ඇතැම් ප්‍රශ්නවලට අපිට උත්තර හොයාගන්න අවස්ථාවක් හොයලා දෙනවයි කියලා. ඒ වගේම අපේ ජීවිතයේ එකතු කරගත්ත මහා දැනුමක් තියෙනවනේ. ඒ දැනුම තමයි අත්දැකීම්. අන්න ඒ අත්දැකීම් අපි අද මේ වේදිකාවේදී ප්‍රශ්න බවට පරිවර්තනය කරලා උත්තර බවට පරිවර්තනය කරලා ඒක රුපියල් කෝටියක් බවට පරිවර්තනය කරනවා. හරි. එහෙනම් ඒකට තමයි අපි ලෑස්ති වෙලා ඉන්නේ. හැබැයි ඒකේ තියෙන වැදගත්ම දේ තමයි මේ ඔබත් එක්ක වාඩි වෙලා ඉන්න ඔය දරුවාට ඔබේ දරුවාට රටේ දරුවන්ට බොහොම ලස්සනට අපි කියලා දෙන්න උත්සාහ කරනවා කොහොමද ප්‍රශ්නයකට උත්තරයක් හොයාගන්නේ කියලා. අන්න ඒ වෙනුවෙනුයි මේ ජීවිතයට කෝටියක් මහරාමෙන් ජයසූරිය පවුල නිරෝධ ජයසූරිය ප්‍රභා අලහප්පෙරුම ගිත්ම සංජාන නිලන්ති අලහප්පෙරුම ජයන්ත ජයසූරිය. හරි. එහෙනම් අද මේ ඇවිල්ලා ඉන්න පවුලේ උදවිය ජයසූරිය පවුල හැමෝම එකතු වෙලා ඉස්සරහට යන්න හදන්නේ මොකක් කරන්නද? රුපියල් කෝටියක් දක්වා තරග කරාතු. ඒ වගේම තමන් එකතු කරගත්ත දැනුම තමන්ගේ මේ තරගයට ඇවිල්ලා ඉන්න කන්ටෙස්ටන්ට් උපරිම ශක්තියෙන් ඒ දැනුම විදහා පාන්න අවශ්‍ය කරන බලය ලබලා දෙන්න. එහෙනම් ඒ බලය තමයි දැන් ඔබ ලබලා දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් කොහොමද නිරෝධ? හොඳින් ඉන්නවා. හරි. එහෙනම් නිරෝධ අපි පවුලේ හැමෝමත් එක්ක එකතු වෙලා මේ ගමන පටන් ගමු. පටන් ගන්න ඕන කරන්නේ අර බෑක් පැක් එක පුරව ගන්න. බෑක් පැක් එක පුරව ගන්න නම් ඒ පුරව ගන්න ඕන පවර් කීස් වලින්. ඉතින් ඒ නිසා තමයි මේ පවර් කී රවුන්ඩ් එක තියෙන්නේ. දැන් අපි ප්‍රශ්න 5ක් ලබලා දෙනවා. මේ ප්‍රශ්න පාට ගාලා උත්තර දෙන්න ඕන. රයිට්? තප්පර 10ක් ඇතුළත. එහෙනම් පටන් ගමුද? හරි. මෙන්න ඔබට ලැබෙන පළවෙනි ප්‍රශ්නය. ලෑස්ති වෙන්න. චරිත 3ක් නවකතාව රචනා කළේ කවුද? චරිත 3ක් නවකතාව රචනා කළේ කවුද? ගුණදාස අමරසේකර මහත්මයා. වැරදි. කේ ජයතිලක. එහෙනම් මෙන්න දෙවෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාව වටා ඇති සාගරය කුමක්? ඉන්දියන් සාගරය. ඉන්දියන් සාගරය. හරියට හරි. මෙන්න තුන්වෙනි ප්‍රශ්නය. ලෑස්ති වෙන්න. පාකිස්තානයේ අගනුවර කුමක්ද? ස්තාන්බුල්. වැරදි. හරි. ඊළඟ ප්‍රශ්නය. ඇම්බැක්ක දේවාලයේ අයත් වන්නේ කවර දිස්ත්‍රික්කයටද? මහනුවර දිස්ත්‍රික්කයට. මහනුවර දිස්ත්‍රික්කයට. හරියට හරි. මෙන්න පස්වෙනි ප්‍රශ්නය. සිංහරාජයේ ලංකාවට ආවේනික උරගයින් නැත. මේක හරිද වැරදිද? වැරදි. ආවේනික උරගයින් නැත. උත්තරය වැරදි. උත්තරේ වැරදි නෙවෙයි. ඔබ හරි. හරි. ඒ අනුව අපේ ජයසූරිය පවුලේ අය ෆේස් චැට් එකයි ෆැමිලි ෆීඩ් එකයි ඩබල් ආන්සර් එකයි පවර් පැක් එකට එකතු කරගන්නවා. ඒ අනුව හොඳ ගමනක් යන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි හම්බ වෙමු. කවුද ඉස්සලාම එන්න තීරණය කරලා තියෙන්නේ? මම කියන්නේ කවුද? ජයසූරිය පවුලේ නිරෝධ ජයසූරිය එක්ක අපි තව ටිකකින් හම්බ වෙමු. ඔහොම ඉන්න යන්න එපා කොහෙවත්. ජීවිතයට කෝටියක්.
නිරෝධ ජයසූරිය කෝද පුතේ හොඳින් ඉන්නවස ඒකනේ හොඳින් තමයි ඉන්න ඕන නේ අනිවාර්යයෙන්. හරි ජීවිතය කියලා කියන්නේ හොඳින් ඉන්න තැනක්නේ ඒක තමයි අපි කවුරු හරි ඇහුවොත් එහෙම කොහොමද කියලා ඇහුවාම හොඳින් නේ ඒක තමයි අර කවුද කියන්නේ අර පොසිටිව්ලි ජීවිතේට මුණ දෙනවා කියලා කියන්නේ නේ හරි මට කියන්නකෝ නිරෝධ ඔයා ගැන විස්තරයක් මගේ නම නිරෝධ ජයසූරිය මගේ ගම තිස්ස මහරාමස මම ශිෂ්‍යත්ව විභාගේ සමත් වෙලා කොළඹට ඇවිල්ලා දැන්ට රාජගිරියේ తాවකාලික ජීවත් වෙනවා පාසල කොළඹ ආනන්ද විද්‍යාලය. ඉතින් දැන්ට 10 ශ්‍රේණිය ඉගෙන ගන්න ගමන් අධ්‍යාපන කටයුතුත් කරගෙන ඉතින් අමතර ක්‍රියාකාරකම් විදියට දැන් පාසලේ විවාද කණ්ඩායමේ උපනායකයා ඒ වගේම බාල දක්ෂයෙක් පොලිස් ශිෂ්‍ය බටෙක් ඒ වගේ අමතර ක්‍රියාකාරකම් ගොඩක සමාජිකයෙක් වෙලා ඉන්න ගමන් ඉතින් හිතුණා අලුත් අත්දැකීම් වලට එක්ක ජීවිතේට කොටියක් වැඩසටහනට සහභාගී වෙන්න. ඒක තමයි දැන් ඇවිල්ලා ඉන්නේ. හවුස. හරි ෂෝ. දැන් නිරෝධ මොකද හම්බන්තොටේ ඉඳලා කොළඹට එන්නේ? ඒක සර් ටිකක් ලොකු මාතෘකාවක්. ඇයි මම පළවෙනිට අහන්නක් ඔයා කැමති කොළඹටද හම්බන්තොටට? හම්බන්තොටට සර්. හම්බන්තොට? ඔව් සර්. ඇයි? ඉතින් සර් මගේ ගම හම්බන්තොට මගේ ගම තිස්ස මහරාම මම ඉපදුනේ එහෙ මම හැදුණු මැඩුනේ එහෙ කොළඹට ආවේ මං කලින් කිව්වේ తాවකාලිකව ජීවත් වෙලා තමයි මේ ඉස්කෝලේ යන්න තමයි මං කොළඹට ආවේ. ඉතින් මං වැඩියෙන් කැමති ඒ පරිසරයට මං හැදිච්ච වැඩිච්ච පරිසරයට ඒ වගේම මං ජීවත් වෙච්ච පරිසරයට මං වැඩියෙන් ආස තිස්ස මහරාමට. දැන් මොකද්ද නිරෝධගේ බලාපොරොත්තුව අද? කොහොම හරි තරගේ පුළුවන් තරම් ඉස්සරහට යන්න සර්. ගිහිල්ලා හොඳ අත්දැකීමක් අරගෙන මතකයක් ඉතුරු කරගෙන ආපහු යන්න. හරි. ඉතින් මේ ජයන්ත මොකද්ද ඔයාට හිතෙන්නේ මේ පුතණ්ඩියා ගැන ඔයාගේ පුතා ගැන අද ඉදිරියට යයි කියලා හිතනවා. ඉදිරියට යයි කියලා. ඔව්. හරි අපි ඊට වැඩි දෙයක් අහමුකෝ පස්සේ. හරි. නිරෝධ ඔයා දැන් හීරෝස් ජර්නි එකට ඇතුල් වෙලා තියෙනවා. මොනවාද පව කීස් ඔයා ළඟ තියෙන? ෆේස් චැට් එක, ෆැමිලි ෆීඩ් එක, ඩබල් ආන්සර්. කියන්නේ හොඳ තැනක ඉන්නේ. අපි එහෙනම් ඉස්සරහට යමු. හීරෝස් ජර්නි එකේ ඔයාට ප්‍රශ්න 5ක් හම්බ වෙනවා. ඒ ප්‍රශ්න 5ට හැම ප්‍රශ්නයකටම රුපියල් 20000 ගානේ හම්බ වෙනවා. හරි? එහෙනම් අපි යන්නේ ඉස්සරහට. යමු සර්. යමු. මේ හීරෝස් ජර්නි එකේ පළවෙනි ප්‍රශ්නය. තමන්ගේ දිව කටින් එළියට දැමීමට නොහැකි එකම සත්වයා කවුද? දිව කටෙන් එළියට දාන්න බෑ. කටුස්සා, හිකනලා, කිඹුලා, ඊට පස්සේ මැඩියා. මට ඕකෙස ඔය අනිත් උත්තර විස්තර කරන්න තරම් දැනුමක් නැහැ. හැබැයි කිඹුලා මගේ මතේ මට මතකත හැටියට ඕකේ උත්තරේ වෙන්නේ ආන්සර් C. කිඹුලා. ඕක මේ අතරගොත් ඔය අපේ තාත්තා එහෙම කියපු කතා හින්දා තමයි ඕක මතක තියෙන්නේ ඔය දිව ගැන හරි මේ. කිඹුලා ගැන. ඒක ගැන මට එහෙම වැඩි විස්තරයක් කරන්න හැබැයි මට හිතෙනවා ඕක උත්තරේ ආන්සර් C කිඹුලා කියලා සර්. එහෙම හිතෙනවා. ඔව් සර්. කිඹුලා ගේ කට එළියට දාන්න බෑ. දිව කටින් එළියට දාන්න බෑ නේද සර්. ඒ කියන්නේ ඔයා මේ අනිත් ඒවා ගැන මොකක්වත් දන්නේ නැහැ. දන්නවා කටුස්සට පුළුවන්. කටුස්සෙක් ඔව් දිවක් ඇයි ගන්නවා. එළිය යන මේ සත්තුන් ඇදලා ගන්න මැඩියටත් පුළුවන්. එයා ආහාර ගන්න එහෙමනේ මේ කෘමි සත්තුන් අල්ල ගන්න. හිකනලාටත් පුළුවන් වෙන්න ඕන මං හිතන්නේ සර් අනිවාර්යයෙන්. උත්තරය කිඹුලා. මොකද්ද දිව උඩු තල්ලට ඇලිලා තියෙන්නේ. එතකොට ඒක අර හුස්ම ගන්නකොට බාධාවල් ඇති වෙන එක වළක්ව ගන්න කියලා තමයි කියන්නේ. කොහොම හරි එහෙම තමයි. හිකනලාගේ දිවෙන් තමයි සුවඳ දැනෙන්නේ. අලුත් දෙයක් සර්. අලුත් දෙයක් දැන් දැනගත්තා. ඔය අනිත් දෙන්නගෙත් එහෙම විශේෂතා තියෙන මට හරියට මතක නැහැ දැන්. හරි නිරෝධ එහෙනම් අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු. යමු සර්. මෙන්න දෙවෙනි ප්‍රශ්නේ. ඔය දේ කරපු මිනිහට නම් හෙන ගහන්න ඕනේ. කියා දෙස් දෙන කෙනෙක් ඊට පෙර ප්‍රාර්ථනා කළ යුත්තේ කුමක්ද? වලාකුළු අහසේ ඉහළටම රැස් වේවා. හරිද? වලාකුළු වල ස්ථිති විද්‍යුත් ආරෝපණය වේවා. වලාකුළු වල ජල බිඳිති ඇති වේවා. අහසේ ආර්ද්‍රතාවය වැඩි වේවා. ඔන්න ඔහොම කියලිවල ඉස්සල්ලා ප්‍රාර්ථනා කරලා තමයි කියන්න ඕන. එන ගහන්න ඕන ඔය කියන්නේ. සම්මාර රසන ප්‍රශ්නේ.
එන්න ගහන්න ඕනි කියලා කියද්දි ප්‍රාර්ථනා ඊට කරනවා. කලින් කියන්න ඕන මොකක්ද? අකුණක් ඇතිවෙන එක ගැන නිසා ඔය කතා කරන්න ඉතින්. වලාකුළු වල තියෙන ජල බිඳිතිත් එක්ක වලාකුළු එකට ඇතිල්ලිලා ස්ථිති විද්‍යුත් ආරෝපණය ඇති වෙලා ඊට පස්සේ පුළිඟු පැනීමක් වලාකුළකින් සිද්ධ වුණාම තමයි ඔය අකුණ ඇති වෙන්නේ. එතකොට වලාකුළු හසේ ඉහළටම රැස් වේවා. වලාකුළු වල ස්ථිති විද්‍යුත් ආරෝපණ වේවා. වලාකුළු වල ජල බිඳිති වේවා. අහසේ ආර්ද්‍රතාවය වැඩි වේවා. දැන් උතන ඊට පෙර ප්‍රාර්ථනා කළ යුත්තේ කුමක්ද? ඒ වලාකුළු අහසේ ඉහළටම රැස් වෙනවා. වලාකුළු රැස් වෙන්න ඕන කියන එක ඒ උත්තරේ ගන්න. නැත්තම් වලාකුළු ස්ථිති විද්‍යුත් ආරෝපණ වේවා කියන්නේ වලාකුළු ස්ථිති විද්‍යුත් ආරෝපණ කියන එකට ඇතිල්ලීමෙන් ඇති වෙන ආරු විද්‍යුත් ආරෝපණනේ. එතකොට වලාකුළු කිහිපයක් එකතු වෙලා ස්ථිති විද්‍යුත් ආරෝපණ ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕන. වලාකුළු වල ජල බිඳිති ඇති වේවා. වලාකුළු වල ජල බිඳිති තියෙන්නත් ඕන. අකුණක් ඇති වෙද්දී. ඔව්. එතකොට හසේ ආර්ද්‍රතාවය වැඩි වෙනවා. දැන් ඕකෙස සෑහෙන ප්‍රශ්නයක් තියෙනවා. දැන් වලාකුළු අහසේ ඉහළටම රැස් වෙනවා. වලාකුළු කොහොමද තියෙන්න ඕන? ඊට පස්සේ වලාකුළු ස්ථිති විද්‍යුත් ආරෝපණ තියෙන්නත් ඕන, ජල බිඳිති තියෙන්නත් ඕන. උත්තරේ B. වලාකුළු වල ස්ථිති විද්‍යුත් ආරෝපණ වේවා. ඕකට හෙන ගහන්න ඕන. වලාකුළු වල ස්ථිති විද්‍යුත් ආරෝපණ ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕන. එහෙනම් ප්‍රාර්ථනා කරෝතින් ඔන්න අකුණ ගහන්න වැඩේ හැදෙනවා. එහෙනම් උත්තරය වලාකුළු වල ස්ථිති විද්‍යුත් ආරෝපණ ඇති වේවා. හරි. එහෙනම් අපි යමුද තුන්වෙනි ප්‍රශ්නයට? යමු. රයිට් යමු. වාහිනියන් නොදුටු ස්ථානයක් වන්නේ මින් කුමක්ද? එයා දැකපු නැති තැනක් වෙන්න ඕන. හොඳේ? රයිට්. පොළොන්නරුව ගල් විහාරය. ජයශ්‍රී මහා බෝධිය. අභයගිරි විහාරය. බසවක්කුළම වැව. හරි. මෙහෙමයි. ෆාහියන් හිමි නොදුරු ස්ථානයක් වන්නේ මින් කුමක්ද? ෆාහියන් හිමි පොතක් ෆාහියන් හිමි කියන්නේ චීනීය භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේ දේශාටන වාර්තාවක් ලියනවා බෞද්ධ රාජධානී කියලා. ඒ බෞද්ධ රාජධානි කෘතියේදී උන්වහන්සේ මුලින්ම ඉන්දියාවට එනකම්ම පයින් වැඩම කරලා ඊට පස්සේ ඉන්දියාවෙන් ලංකාවට වැඩම කරවල ලංකාවේ වසර 2කට ආසන්න කාලයක් වැඩ ඉඳලා තියෙනවා ෆාහියන් හිමි. එතකොට ඒ කාලේ තමයි ওই බෞද්ධ රාජධානි කියන පොතට ලංකාව ගැන විස්තර ඇතුළත් වෙන්නේ. එතකොට උන්වහන්සේ රැඳී සිටිය තැන වැඩ සිටියේ මට මතක විදියට අභයගිරි විහාරය වෙන්න ඕන. අභයගිරි විහාරය මම පොඩ්ඩක් එතනින් තියෙනවා. පොළොන්නරුව ගල් විහාරය, ජයශ්‍රී මහා බෝධිය, බසවක්කුළම වැව. දැන් උතනදී මට ප්‍රශ්නයක් ඇති වෙනවා ෆාහියන් හිමි ලංකාවට වැඩම කරපු කාලේ බසවක්කුළම වැව හදලා තිබුණද? ඔව් තියෙන්නේ. මොකද බසවක්කුළම වැව ලංකාවේ පළවෙනි වැව. මේ පණ්ඩුගාපි රජතුමා ඉදි කළා. එතකොට බසවක්කුළම වැව ලංකාවේ තියෙන්න ඕන. ඊට පස්සේ ජයශ්‍රී මහා බෝධිය. ජයශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩම කරන්නේ දේවානම්පියති ඉස්සරත් සමයෙන්. එතකොට ෆාහියන් හිමි ලංකාවට වැඩම කරපු කාලේ ලංකාවේ ජයශ්‍රී මහා බෝධිය තියෙන්නත් ඕන. හරි. ජයශ්‍රී මහා බෝධිය ලංකාවේ එතකොට තිබ්බ කියන්නේ පොළොන්නරුවේ ගල් විහාරයේ අභයගිරිය. හරි. එතනින් එහෙම තර්කයක් ගොඩනගලා ඒ කාලේ තිබ්බේ නැති එක හලලා මේ උත්තරේ ගන්න බෑ. පොළොන්නරුව ගල් විහාරයේ උන්වහන්සේ දකින්නේ නැද්ද? අභයගිරි විහාරය, ජයශ්‍රී මහා බෝධිය, බසවක්කුළම වැව. ජයශ්‍රී මහා බෝධිය උන්වහන්සේ අනිවාර්යයෙන්ම දකින්න ඇති. අභයගිරි විහාරය. පරාදේ පොත කියවලා තිබ්බනම්. අභයගිරි විහාරය, පොළොන්නරුවේ ගල් විහාරය, බසවක්කුළම වැව. පොළොන්නරුව ගල් විහාරය උන්වහන්සේ දකින්න ඇත්ද? පොළොන්නරුවේ ගල් විහාරයේ ඉදිකර ඇති මහා පරාක්‍රම බහරත්තුමා. ගල් විහාරය හැබැයි පස්සේ ඉදි වෙන්නේ නේස. ටිකක් සාමාන්‍ය රාජාවලිය පොඩ්ඩක් පල්ලෙහාට එද්දිනේ පොළොන්නරුව රාජධානියත් ඇති වෙලානේ. උන්වහන්සේ වැඩ හිටියේ මට මතක හිටියේ අනුරාධපුර රාජධානි කාලේ ලංකාවේ. හැබැයි අන්න එතනින් මට තර්කයක් හදාගන්න පුළුවන්. උන්වහන්සේ පොළොන්නරුව ගල් විහාරයේ දකින්න විදියක් නැහැ. උන්වහන්සේ ඉන්නේ ලංකාවේ වැඩ ඉඳන් කාලේ පොළොන්නරුව ගල් විහාරේ තිබ්බේ නැහැ කියලා. මොකද ඒක මහා පරාක්‍රම බහරත්තුමා ඉදි කරද්දී රාජාවලිය සෑහෙන්න පල්ලෙහාට ඇවිල්ලා. පණ්ඩුගාපි රජතුමා, දේවානම්පියති රජතුමා, දුටුගැමුණු රජතුමා, ඊට පස්සේ වලගම්බා රජතුමා ඔහොම ටිකක් පල්ලෙහාට ඇවිල්ලානේ. පොඩි රිස් එකක් තියෙනවා. ෆාහියන් හිමි ලංකාවට වැඩම කරන්නේ නැත්තේ මොන කාලෙද? කමන්නේ නැහැ.
උත්තරේ බන් දෙන්නම් බලනවද මෙහෙ බලනවද මෙහෙ බලනවද මෙහෙ බලනවද සමේ තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ උත්තරයක් දෙන්නද පොළොන්නරුව ගල් විහාරය ද දුටු ස්ථානය උන්වහන්සේ ලංකාවට වැඩම කරන්න ඇත්තේ උන්වහන්සේ වැඩ හිටියේ පිරිවෙනක අර පිරිවෙන් කිහිපයක් තිබ්බ නේස අනුරාධපුර රාජධානි කාලේ දික්සඳ පිරිවෙනියත් මොකද්ද දික්සඳ සෙනවියා පිරිවෙනත් එක්ක තව පිරිවෙන් කිහිපයක් තිබ් ආලාහන පිරිවෙනක මට මතකේ හරියට දන්නේ නැහැ. ඒ පිරිවෙන් කිහිපයක් එක්ක තිබ්බා. උත්තරේ මන් දෙනවා. පොළොන්නරුවේ ගල් විහාරය. උත්තරේ ඒ පොළොන්නරුව ගල් විහාරය. ලොකු අවදානමක්. පයි නාමුදුරුව ආවේ කොයි අවුරුද්දේද? කොයි කාලෙද? ඔයා කිව්වා හරියට හරි අවුරුදු දෙකක් හිටියා. ඔක්කොම ටික හරි. කොයි කාලෙද? නෑ සර් ඒක මතකයි නෑ සර්. ඒක මතක නෑ. ඒක මතක තිබ්බනම් මට උත්තරේ හරියටම සෑහෙන ෂුවර් එකකින් දෙන්න තිබ්බා. හරි. එයා ඇවිල්ලා තියෙන්නේ මහානාම හාමුදුරුවෝ මහානාම රජුගේ කාලේ. මහානාම රජුගේ කාලේ. කියන්නේ අනුරාධපුර රාජධානිය. ඊළඟ එකට කියන්නේ ඔහොම කියාගෙන යන්න සර්. එමෙ කියාගෙන යන්න හරියද? ඔව් ඔහොම කියන්නේ. ෂුවර්ද? ඔහොම කියන් යන්න 411 ක්‍රිස්තු පූර්ව වර්ෂ තව ටිකක් කියන්නකෝ මහා පරාක්‍රම බාහු රජුරෝ පොළොන්නරුව ගල් විහාරය හදන්නේ ක්‍රිස්තු වර්ෂ 12 වෙනි සියවසේ. ක්‍රිස්තු වර්ෂ 12. මේ තර්කයේ එහෙම පිටින් වැරදි. ඒ කියන්නේ උත්තරය පොළොන්නරුව ගල් විහාරය. ඇයි ඒක මොකද්ද ප්‍රශ්නේ? ඒක හරි සරලයිනේ. 414 නම් මේක 12 වෙනි සියවසේ. ඇයි මොකද්ද ප්‍රශ්නේ? පොඩ්ඩෙන් දැන් පරාක්‍රම බහුරත්තුමා ගල් විහාර ඉදිරිපත් කියන්නේ ඔබතුමා කිව්ව විදිහට ක්‍රිස්තු වර්ෂ 12 නේ. ඔව්. උන්වහන්සේ වැඩම කරන්නේ ක්‍රිස්තු වර්ෂ 411. ඉතින් ඒතකොට ගල් විහාරය තිබිලා නේ ලංකාවේ. නෑනේ. නෑනේ ජේසුස් ඔයා ක්‍රිස්තු පූර්වනේ ඔය කාරණා හදන්නේ. උන්වහන්සේ වැඩ කරේ ක්‍රිස්තු පූර්ව 400. නෑ ක්‍රිස්තු වර්ෂය. ඔය පටලගෙන තියෙන්නේ දැන් ක්‍රිස්තු පූර්ව එක. පිටිපස්සට යන්නේ ක්‍රිස්තු පූර්ව. ක්‍රිස්තු වර්ෂය යන්නේ ඉස්සරහට. හරි. හරිනේ. හරි මගේ තර්කේ හරි සර්. තර්කේ හරි දැන් පැටලුණා. රයිට් හරි. ජීවිතයට කෝටියක්. හීරෝස් ජර්නි එකේ 4 වෙනි ප්‍රශ්නය. වනේ සිදබුවෝ කඩා මල්පෙති වරල සරසා ගනිති නිතිනා. මෙහි සිදබුවෝ කියන්නේ කවුද? ඉබ්බන්, වැදිරියන්, මොනරුන්, ස්ත්‍රීන්. ඉබ්බා. මේ මොකේද මේක තියෙන්නේ? වරල කියන්නේ කොණ්ඩේ. සරසා ගනිති නිතිනා. වරල සරසා ගන්න. වරල සරසා ගන්න නම් අනිවාර්යයෙන් කොණ්ඩයක් තියෙන්න බෑ සර් වරල සරසා ගන්න. හැබැයි දැන් මොනර ඇත්තට මොකෙස්සෝගේ තියෙන්නේ? මොකේ තියෙන්නේ? අනේ සර් දන්නේ නැහැ සර් ඒක. වනේ සිඳබුව. සිදංගනාවක් මොකක් හරි සමාන පදයක් තියෙනවනේ ස්ත්‍රියට. සිදංගනාවන් සිඳබුව. වනේ සිඳබුව කඩා මල්පෙති මල් කඩලා වරල සරසා ගනිති නිතිනා කියන්නේ තමන්ගේ හිසකෙස් කොණ්ඩේ සරසා ගන්නවා කියන කොණ්ඩේ ගහනවා කියන. එතකොට වනාන්තරයේ ඉන්න සිඳංගනාවන් කියන එක කෙටි කරලාද මේ සිඳබුව කියලා තියෙන්නේ. සිඳබුව.
වනේ සිඳපුුව කඩා මල් පෙතිවරල සස. ඕකෙ උත්තරයක් දෙන්නස. මොකද කරන්නේ අපි මේ එකක් ගමස උදව්වා පව කිය එක පව කිය එකක් ගමස. ඇයි ඇනිස අදහසන්න හැනිස මේ ගැන මට මේ ගැන අදසක් නෑ මට අතනක පොඩිනික සිද්ධ බූෝ කියල තියන්නේ අර සිදංගනාවන් කියල ස්ත්‍රීන්ට මොක්කර සමාන පදයක් නිකන් තියෙනවගේ මතක ඇත්තියෙනවා. එතකොට ඒක වෙන්න පුළුවන් මේ කෙටි කරල මෙතන තියෙන්නේ ඉබ්බං නෙවේ පවක එකක් ගන්නන්ස මම ගන්නවස මෙතනින් ඩබල් ලාන්ස එක රයිට් ඉස්සල්ල ඔයා දෙන උත්තරේ දෙන්න ආන්සඩී ස්ත්‍රී ආසඩී ස්ත්‍රිය අතට වලලුද පයට ගිගිරිද ලාගනීකිඳු රඟන සොබනා වනේ සිදබූ කඩා මල් පෙති වරල සරසා ගනිතිනි කිය කමනකොට ඒක පැත්තිෙන් තියන්න ඊළඟ උත්තරේ ඊළඟ උත්තරේ ඊළඟ උත්තරේ දැන් මොකක්ද දෙන්නේ ස්ත්‍රී ඉබ්බෝ නෙවෙයි මැදිරියන්ද මොකද ස්ත්‍රීන් තමයි සර් ඔගේ උත්තරේ ආ ස්ත්‍රීන් තමයි ඔගේ උත්තරේ උත්තරය ස්ත්‍රීන් තමයි ඔව් ඉතින් ගියා ඉතින් ඇයි ඉතින් ගත්තේ මමද ගත්තේ අපරාධේ කවන්න සිදබුවෝ සිදගනා සිදගන සිදංගන සිදංගනා සිදගන ඒ සමාන වා ඉතිවා කිව්වන එක හරි ඔන්න හීරෝස් ජානීකේ පස්වෙනි ප්‍රශ්නය ලෙනාඩ් වුල්ෆ්ගේ බැද්දේගම නවකතාවේ එන සිලිඳුට ඇති වැරදි නෑකම කුමක්ද? A. නොංචි සිරිඳුගේ නැගෙනියයි. නොංචි සිරිඳුගේ නැගෙනියයි. පුංචි මැණිකා සිරිඳුගේ වැඩිමහල් දියණියයි. හින්නිහාමි සිරිඳුගේ බාල දියණියයි. බබුන් සිරිඳුගේ බෑනායි. හරි බබුන් සිලිඳුගේ බෑන තමයිස ඔතනත් තර්කයක් මේ හරි නෑ පොතර්ක කරන්න දෙන්න ඇනිතිමු මේ පුංචි මැනිකා සිලිඳුගේ වැඩිමහල් දීනියත් තමයි හින්නිහාමිය තෝට සිලිඳුගේ බාල්දීනයක් තමයි තෝට හින්නිත හින්නිහාමි තමයි අර මුව පැටියෙක් ඇති කරලා ඊට පස්සේ අර ගම මිනිසුගෙන ඔය මුව පැටිය යකෙක් කියනවා ඒ මුව පැටියට කිරිපෝල හදලා අන්තිමේට ගල් ගහලා මට මතක හැටියට මිනිස්සු ගල් ගහලා තමයි ඔය හින්නිහාමිව මරන්නේ ගමේ මට මතක හැටියට ඊට පස්සේ නොංචි නොංචි කියන්නේ සිලිඳුගේ නැගණිය නෙවෙයි. පුංචි මැනිකා සිලිඳුගේ වැඩිමහල් දියණිය තමයි බබුන්තුත් එක්ක විවාහ වුණේ පුංචි මැනිකා. ඊට පස්සේ නොංචි බබුන් සිලිඳුගේ බෑනේ පුංචි මැනිකා සිලිඳුගේ වැඩිමහල් දියණිය. හින්නිහාමි සිලිඳුගේ බාල දියණිය. හරි. ආන්සර් A නොංචි සිලිඳුගේ නැගණිය. ඒක වැරදි. වැරදි. කවුද එතකොට සිලිඳුගේ නැගණිය? සිලිඳුගේ නැගෙනිය හාමිනේ මොන හාමිනේ? ඒක චර මතක නෑ. කරලිනාද? කරලිනා නේද? ඔව් කරලිනා හාමිනේ. අර යානි ඊට පස්සේ අර මේ ගේ අතෑරලා සිලිඳුගේ මේ ගෙදරට එන්නේ මේ තමන්ගේ ගෙදර කැලෑවට අතෑරලා. ඔව් සර්. එයාද එහෙම නැත්නම් නොංචිද? නෑ කරලිනා. අර කයන්ෙන් පටන් ගන්නවා වගේ නමක් කියලා මට මතකයක් තියෙනවා. ඇයි ඔහොම බලන්නේ? නෑ මම දැනගන්න අහන්නේ. ඔව්. දැන් නොංචි කියන්නේ? නොංචි හා. නොංචි කියන්නේ සිලිඳුගේ ඒ කියන්නේ පුංචි මැනිකලගේ අම්මා වෙන්න ඕන මට මතක හැටියට නොංචි කියන්නේ. හින්නිහාමිගේ පුංචි මැනිකල. අම්මා වෙන්න ඕනේ කියන්නේ. වෙන්න ඕනේ. ඒ කියන්නේ වා කියන්නේ නොංචි කියලා කියන්නේ සිලිඳුගේ බිරිඳ දෙවෙනි බිරිඳ වෙන්න. බිරිඳ වෙන්න ඕනේ. ඔව්. ඔව්. නෑ කොහොම හරි නොංචි සිලිඳුගේ නැගණිය නෙවෙයි සර්. සිලිඳුගේ නැගණිය කරලිනා හාමි. උත්තරය
රයිට් ඒ කියන්නේ ඔයා හීරෝස් ජර්නි එක ඉතාම සාර්ථක විදියට ඉවර කරනවා. ඉතාම සාර්ථක විදියට ඉවර කරනවා. මේ වෙනකන් ජයග්‍රහණය කරපු රුපියල් ලක්ෂය අපි සෙලාන් මොබයිල් බැංකින් ඇප් එක හරහා ඔබේ ගිණුමට තැන්පත් කරනවා. රයිට් දැන් එහෙනම් ඉතින් අපි හීරෝස් ජර්නි එකෙන් ක්වෙස්ට් ගේට් එකට යන්න හදන්නේ. ක්වෙස්ට් ගේට් එක කියලා කියන්නේ ඊළඟ අභියෝගාත්මක වටය. අපිට දැම් මොකද කරන්නේ මේ තරුණ නිරෝධ ඉස්සරහට යනවද නැත්නම් පවුලේ වෙන කෙනෙක් එනවද ඒ තීරණය අරගෙන අපි වැඩේට බහිමු මොකද හිතන්නේ කොහොමද ප්‍රජාතන්ත්‍රවාදීන් බහුතර තීරණයට එකග වෙනවා හරි වා ඉතින් බහුතර තීරණය ගන්න අපි නෙවෙයි ගන්නෙ පවුලේ කට්ටියත් එක්ක සාකච්ඡා කරලා එකගතාවයකට එන්න ඔයාම ඉස්සරහට යනවද කියලා නිරෝධ ජයසූරිය ඒ තීරණය ගන්නකම් අපි පුංචි විරාමයකට යනවා. හැබැයි මම මතක් කරනවා ඒ විරාමය ඇතුලේ පුළුවන් නම් කතා කරන්න නෑ. SMS කරන්න 7775ට. මොකද හේතුව ඔබට රුපියල් කෝටියක් දිරන්න ජීවිතේට කෝටියක් එකට ඇවිල්ලා කෝටියක් අත්දැකීම් මෙතන සාකච්ඡා කරන්න කෝටියක් අත්දැකීම් වලට පදනම් වුණු උත්තර හොයන්න අපිට පුළුවන් වෙන්නේ 77යි 75ට කතා කරලා තියෙනවා. කතා කරන්න 77 75ට මේ ජීවිතේට කෝටියක්. හරි. ඔබ රැඳී සිටින්නේ කෝටියක් අත්දැකීම් වලට අවස්ථාව සලසන ජීවිතයට කෝටියක් වැඩසටහනත් සමග. ඉතින් අපි මේ විරාමයට කලින් කිව්වනේ ඔබට SMS කරන්න කියලා 7775ට SMS කරාද. එහෙනම් ඔබට පුළුවන් ජීවිතයට කෝටියක් සමග එකතු වෙන්න. අපිට කතා කරන්න පුළුවන්, අපිට ප්‍රශ්න වලට උත්තර හොයන්න පුළුවන්. ඒ වගේම රුපියල් කෝටියක් ජයග්‍රහණය කරන්නත් පුළුවන්. කතා කරන්න එපා SMS එකක් එවන්න 77යි 75ට. ඔබට පුළුවන් මේ වැඩසටහනට එකතු වෙන්න. ඉතින් එන්න. නිරෝධ ජයසූරිය. ඉතින් කොහමද? දැන් ඉතින් තව ටිකයි නේද තියෙන්නේ. දැන් තව ටිකයි තියෙන්නේ. තව ප්‍රශ්න 4කින් අපි ඊළඟ ලෙවල් එකට යනවා. ඒ කියන්නේ අපි යනවා බැටල් රොයල් එකට. නමුත් ක්වෙස්ට් ගේට් එක හරහා තමයි අපිට අවස්ථාව එන්නේ. එතෙන්ට යන්න. එතකොට ක්වෙස්ට් ගේට් එකේ තමයි ඔයා ඉන්නේ ප්‍රශ්න 4ක් අපි දෙනවා. ඒ ප්‍රශ්න 4ට ඔයා එක ප්‍රශ්නයකට එක උත්තරයකට රුපියල් ලක්ෂයක් ගානේ ජයග්‍රහණය කරනවා. දැනටමත් ඔයා ළඟ ලක්ෂයක් තියෙනවා. ප්‍රශ්න 4 ඉවර වෙනකොට රුපියල් ලක්ෂ 5ක් වෙනවා. එසි නෑ නේ වැඩි. ප්‍රශ්නයකට ලක්ෂයයි. හරිද? ප්‍රශ්නයකට ලක්ෂයයි නේ උත්තරයකට ලක්ෂයයි. හරි. උත්තරයකට ලක්ෂයයි. හරි නිරෝධ. එහෙනම් අපි ටක් ගාලා යමු මේ ප්‍රශ්න බලන්න. යන්ස්. රයිට්. මේ ක්වෙස්ට් ගේට් එකේ පළවෙනි ප්‍රශ්නය. ගෝට් චිත්‍රපටයේ විජය නිරූපණය කරන පියා සහ පුතාගේ නම් මොනවාද? ඒ රකී සහ අද්වික, B මයිකල් සහ බිගිල්, C ගාන්ධි සහ ජීවන්, D ජේඩී සහ බවානි. උත්තරේ C ගාන්ධි සහ ජීවන්. අප්පා. ඇයි ඕවන් ඕනේ? ඕනද? මයිකල් සහ බිගිල් කියන්නේ බිගිල් ෆිල්ම් එකේ එකක්. ඒත් ඉන්නේ බිගිල්ට ඉන්නේ තලපති විජේ. එයා ෆුට්බෝල් ගහන මේ කතාවක් තියෙන්නේ ඒකේ. මයිකල් මට මතක හිටියට මයිකල් නම් මට එයාත් ඒ ෆිල්ම් එකේම චරිතයක්. මට එයා කොයි වගේ කෙනෙක්ද කියලා එහෙම ලොකුවට මතකයක් නැහැ. ජේඩී සහ බවානි, රකී සහ අද්වික. ඒත් තලපති විජේගේ චිත්‍රපටි වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. වැඩක් නැහැ නේ C එක. උත්තරේ හරිනම් හරිනේ නැද්ද? හරි. කොහොම හරි උත්තරය ගාන්ධි සහ ජීවන්. එහෙනම් ක්වෙස්ට් ගේට් එකේ දෙවෙනි ප්‍රශ්නයට අපි යමු. යමු සර්. මෙන්න දෙවෙනි ප්‍රශ්නේ.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ඇතුළත් වන්නේ කුමන පරිච්ඡේදයේද? A දෙවන පරිච්ඡේදය, B තුන්වන පරිච්ඡේදය, C හයවන පරිච්ඡේදය, D දසවන පරිච්ඡේදය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. හරි. දෙවෙනි පරිච්ඡේදය, තුන්වෙනි පරිච්ඡේදය නිකන් මතකයක් තියෙනවා. ඔක දෙවෙනි පරිච්ඡේදය වගේ මූලික අයිතිවාසිකම්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පටන් ගත්ත හැරෙම තියෙන ජනාධිපති විධායකයේ බලය ඔමෝ ටික විස්තර වෙවි ඇවිල්ලා මූලික අයිතිවාසිකම් ටික එන්නේ. ඔය නීතිය ගැනස ප්‍රශ්නයක් ආවොත් කියලා කෙනෙක් ඉන්නවා මගේ ළඟ ෆේස් chat එකේ. ඕකට යන්න ෆේස් chat එකට අපි. ෆේස් chat එකට යනවා. ඔව් සර්. ඒක අමාරුයිද? ඔව් සර්. නෑ අමාරු නෑ. ෂුවර් එකක් නෑ. ෂුවර් එකක් නෑ. ෆේස් chat. මොකද්ද නිකන් හිතන එක? දෙවෙනි පරිච්ඡේදය වගේ මතක සර්. එහෙම මතක. ෆේස් chat. හරි. අපි ෆේස් chat එකට යන් ඔයාට කැමති එක. හරි. ඔව්. ඔයා කාටද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ? ජනුද පෙරේරට. මොකද්ද ජනුක පෙරේරා කියන්නේ කවුද? විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් දැන්ට රුහුණ විශ්වවිද්‍යාලයේ 2022 වර්ෂයේ ආනන්ද විද්‍යාල විවාද කණ්ඩායම් නායකයෙක්. එයත් අපිට පුහුණුවීම් සිදු කරන අයිය කෙනෙක්. අපිට ජනුද පෙරේරා මහතාව ලබලා දෙන්න ඩයලොග් 5G Ultra ජාලය ඔස්සේ. හෙලෝ ජනුදයි. ආයිබුවන් ජනුද. අයිබෝන්. ඇහෙනව නේද අපි හොඳට? ඔව් පැහැදිලිව ඇහෙනවා. හරි. ජනුද දැන් ඔබට ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා. ඒ ප්‍රශ්නයට නිවැරදි පිළිතුර හොයලා දෙන්න. පුතේ දැන් අහන්න. හරියයි. නීතිය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන්නේ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් මූලික මිනිස් අයිතිවාසිකම් තියෙන්නේ මොන පරිච්ඡේදයද කියලා අහනවා අයියේ. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ. ඕකේ අයියේ මේ උත්තරවල දීලා තියෙන්නේ දෙවෙනි පරිච්ඡේදය, තුන්වෙනි පරිච්ඡේදය, 6, 10. 1 3 වෙන්න ඕනේ. මට හරියට මතක නෑ මල්ලි. හැබැයි මම දන්නේ දෙවෙනි පරිච්ඡේදය කියලා. ඒක ගොඩක් පිටිපස්සට ගිය එකක් නෙවෙයි. මූලික අයිතිවාසිකම් දෙවෙනි පරිච්ඡේදයේ වෙන්න ඕනේ. හරියයි. මටත් අයිඩියා එක දෙවෙනි පරිච්ඡේදය තමයි. මොකද කරන්නේ? උත්තරේ දෙමු නේද? උත්තරේ දෙමු. ඒ කියන්නේ ඔහු කිව්වේ 2 3 වෙන්න ඕනේ කියලා සහ අන්තිමට කන්ෆර්ම් කරා දෙවෙනි පරිච්ඡේදය. දෙවෙනි පරිච්ඡේදය කියලා. ඔයාට හිතෙන එක මොකක්ද? දෙවෙනි පරිච්ඡේදය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වෙනි ව්‍යවස්ථාවේ ඉඳලා 17 වෙනි ව්‍යවස්ථාව දක්වා තියෙන්නේ මූලික අයිතිවාසිකම්. එතකොට ඒකේ සිටීමේ හෘද සාක්ෂිය සහ ආගමික නිදහස, ඊට පස්සේ වද හිංසා වලින් තොරව ජීවත් වීමට ඇති නිදහස, භාෂණයේ 11 වෙනි. නීතිය පසිඳලීමේදී සමානව නීති ඉදිරියේ සමානයන් ලෙස සැලකීමට ඇති නිදහස සහ වෙනස්කම් වලට භාජනය නොවීමේ ඇති අයිතිය. ඊළඟට අත්නෝමතික ලෙස සිරභාරයට ගැනීම සහ රඳවා ගැනීමෙන් තොරව ජීවත් වෙන්නට තියෙන අයිතිය. ඔහොම කිය 17 වෙනකන් කියවෙනවා. එතකොට දැන් අපිට තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ඇතුළත් වන්නේ දෙවෙනි පරිච්ඡේදයටද එහෙම නැත්නම් තුන්වෙනි පරිච්ඡේදයද කියලා සොයලා බලන්න. වාට ඕන තරම් ඩිබේට්ස් වලදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හම්බුණා. සංවාදයට අරගෙන ඇති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පදනම වෙන්නේම මූලික අයිතිවාසිකම් නැත්නම් භාෂණයේ සහ ජීවත් වීමේ නිදහස තමයි ඒකේ ප්‍රියැම්බල් එකම කියන්නේ. ඒතර අපි වාද විවාද කරනකොට මේක ගන්නවනේ. වගේ මේ ඉගෙනගෙනත් තියෙනවා.
ඔව් ඉගෙනගෙනත් තියෙනවා. නේ පරමාධිපත්‍යය ගැන ඉගෙනගෙන තියෙනවා. ඒක කීවෙනි පරිච්ඡේදයේද? හමු නිරෝධ මං හිතුවා ඔබත් එක්ක අපිට ටිකක් දුර යන්න පුළුවන් කියලා. නමුත් අපි දෙන්නට මේ වැඩසටහන ඇතුලේ යන්න පුළුවන් දුර මෙච්චරයි. අනුකූල අවස්ථාවේ මූලික අයිතිවාසිකම් ඇතුළත් වන්නේ 3 වෙනි පරිච්ඡේදය. අපරාධ ලොකු දුරක් යන්න තමයි අපි ජීවිතය කියන පාරට එළඹෙන්නේ. නේ? ඔව් සර්. ලොකු දුරක් යන්න. එතකොට ඒ දුර යන්න ඕනේ. ඒ දුර යනකොට හරියට නිකන් කන්දක් නගිනවා. නේ? කියන්නේ අපිට වෙන පාරවල් පෙන්නනවා, එක එක දේවල් වෙනවා. නමුත් අපි හරි පාරේ ගියොත් අපිට අර කන්ද මුදුනට යන්න පුළුවන්. එතකොට අප්පුඩි බලාපොරොත්තු නොවුනත් අනිත් අය ඔයා කන්ද මුදුනට ගියාම අප්පුඩි ගහයි. ඒ හින්දා ගොඩක් පාරවල් තියෙනවා ජීවිතේ. ඩිබේට් පාරවල් තියෙනවා. ප්‍රිෆෙක්ට්ස් පාරවල් තියෙනවා. ක්‍රීඩා පාරවල් තියෙනවා. නේද? තව සංගම් පාරවල් තියෙනවා. ගොඩක් පාරවල් තියෙනවා. හැබැයි ඒ පාරවල් අතරින් තව පාරක් තියෙනවා. මොකද්ද? අධ්‍යාපනයේ පාර. ඒ පාරත් හරිම වැදගත්. අර පාරවලුත් වැදගත්. ඒ පාරත් හරි වැදගත්. ඉතින් ඒ පාරේ පුළුවන් තරම් ශක්තිමත්ව ඉස්සරහට යන්න. මොකද ඔයාට එහෙම යන්න පුළුවන් කියන්න සියලු සාධක ඔයා සතුව තියෙනවා. සියලු බලය, ජවය, ශක්තිය, වාසනාව ওই ටික ඔක්කොම ඔයා සතුව තියෙනවා. රයිට්? ජය වේවා පුතේ. නිරෝධ ඔයා දැන් ජයග්‍රහණය කරලා තියෙනවා රුපියල් ලක්ෂයක්. හරි? ඒ රුපියල් ලක්ෂය දැනටමත් සෙලාන් බැංකුවේ ගිණුමේ තැන්පත් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාට සුබ පතනවා ජයෙන් ජයම වෙන්න තේ කියලා. thank you sir. හරි. එහෙනම් අපි කැමති වුණත් අකමැති වුණත් දැන් නිරෝධකෙත් එක්ක මේ තරගය අවසන් වෙනවා. අපි ඔබට ආරාධනා කරනවා එන්න ඇවිල්ලා අපි මේ තරගයේ ලස්සන අත්දැකීම විඳගමු. ඒකට කරන්න තියෙන්නේ ඔබ 77යි 75ට SMS එකක් එවන එක විතරයි. ඊට පස්සේ අපි ඔබට කතා කරන්න. ඉතින් අද රෑම ඒ වැඩේ කරන්න. මොකද රුපියල් කෝටියක් ඔබ වෙනුවෙන් සූදානම් වෙලා තියෙනවා. ඒ කෝටියට කෝටියක් අත්දැකීම් එකතු කරගන්න එන්න. අපි එහෙනම් යනවා. ආයෙත් අපි හම්බ වෙමු. ජය වේවා.